එවනම් අපි ආරම්භ කරමු සංස්කෘතික හා කලාත්මක අමාත්‍යාංශයේ මානවීය සංස්කෘතික මධ්‍යස්ථානයේ සංවිධානය කරන සෙනෙහස ගර්භණී මාතා රසමිය පෙළ වැඩසටහන. මේ ලෝකෙට සිසිල සදන්නේ අම්මා. හිරුගේ කිරණයි අම්මාගේ කිරයි නැති වෙන්නට මේ ලෝකෙ පැවැත්මක් නැහැ කියන වගේ තමයි විශ්වාසය. ලෝකයේ අද ගොඩක් දියුණු වෙලා තියෙනවා විද්‍යාවෙන් තාක්ෂණයෙන් හඳට ගිහිල්ලා තියෙනවා අගාධවල පදිංචි වෙන හදනවා. හැබැයි තවවත් විද්‍යාව ඒ තරම් දියුණුනාට අම්මගේ සෙනෙහස නිසා නිර්මාණය වෙන කිරි කඳුලක් නිර්මාණය කරගන්න මේ විද්‍යාවේ තාක්ෂණයටයි පුළුවන්කම ලැබිලා නැහැ. අම්මා කියලා කියන්නේ හරිම වෙනස් චරිතයක් වෙනවා. බෝසත් පරපුරේ එදා තමන්ගේ පැටවා සප්තමහා සාගරයට වැඩමට පස්සේ සත්සමුද්‍ර තමන්ගේ වලිගේ හිස් කරන්න හැදුවේ අම්මගේ ආදරය නිසා. හැබැයි මේ අම්මගේ ආදරයට ණය ගෙවන්න තමයි මාතු පෝෂක වෙලා බෝසතාණෝ සත්දිනක් අම්මා පිටමද තබාගෙන සත්සමුද්‍ර තරණය කරන්න උත්සාහ කළේ. මාතු පෝෂක පරපුරේ කාටවත් තවම අම්මගේ වටිනාකමට හිලව් වෙන්න අම්ම දීපු ආදරයට හිලව් වෙන්න යමක් දෙන්න අම්මගේ ණය ගෙවන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ තරම්ම අම්මා කියලා කියන්නේ හරිම වෙනස් චරිතයක්. මට පපුවට දැනෙන ආදරේ ඔබටත් දැනෙනවා. අම්මගේ ආදරේට තවම අතිශයින්ම කෑදර කෙනෙක් විදිහට අවසරයි මේ වැඩසටහන මෙතෙක් ප්‍රාණිස්සකට යාමනා කරනවා. මේ මොහොතේ ආශිර්වාද පිණිස වැඩ හිටිනවා විශ්වවල පරිවේනාධිපති හිටපු සමුද්‍ර මණ්ඩල ගරු සභාපති තිම්මැටිමුල්ල ශ්‍රී වර්ධනාරාම විහාරාධිපති හැමදාම අපට ආශිර්වාද කරන අවුරුදු ගණනාවක් උන්වහන්සේගේ දායකත්වයෙන් මහා පින්කම් වලට ආවතියතරක් වෙලියට මට හරි පුරුදුකමක් තියෙන ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයේ ධර්මශාලා මන්දිරයේ ඉඳලා ඔබ වහන්සේ දාන කෞරවයෙන් සිහිපත් කරනවා විහාරාධිපති පූජනීය පින්වත් සුල්තානාගොඩ ජනාධිපති ලෝකමහාචාර්ය වහන්සේ උන්වහන්සේ වඩාත් ප්‍රධාන මහා සංඝරත්නයේ ඊටම ගෞරවයෙන් සිහිපත් කරනවා. නිලන්ත රේණුකා මහත්මියගේ නායකත්වයේ ලස්සන වැඩ කටයුත්ත සංවිධානය වෙනවා. ඇයි මේ කලින් අපි පිටපැත්තේදී දැවැන්ත වැඩසටහන් එක්ක හමුණා. ලස්සන නිර්මාණශීලී වැඩසටහන් වල ඉස්සරහට යන ලස්සන ගමනක් ආරම්භ කරලා තියෙනවා. නිලන්ත මහත්මියගේ ආරාධනාව පරිදි තමයි අද දවසේ ලස්සන වැඩ කටයුත්ත එතුමිය ඇතුළු සංස්කෘතික මධ්‍යස්ථානයේ නිර්ධාරී ප්‍රචාර මූලික වෙලා සංවිධානය කරන්නේ. එහෙනම් සැපෙමිනි ඔබ හැමදෙනාටම ආශිර්වාද එක්කාසු කරමින් අපි ආරාධනා කරනවා නම් සඳහන් කළ සියලු සම්භාවනීය ආරාධිතවන්ට තාම ගෞරවයෙන් පහන් සිරුරක් පාඩට මේ ලස්සන පහන් කැප වෙද සැපෙමිනිට